විනාඩි 3ක්වත් වීඩියෝ කරපන්. එතකොට කාවිය බල්ලත් පෙන්නන්නද බල්ලොත් ඇයි තෝසෙ කන්නේ මේ තියෙන්නේ තෝසෙ මිශ්‍රණය මේකට අපි දාලා තියෙනවා අබ ඇට ලූණු අර පිංචා මේ තුනම තෙලට දාලා හොඳට රන්වන් පාට වෙනකම් තියලා තමයි මේකට දාලා හොඳට වෙන්න මේ විදියට ඊට පස්සේ මෙන්න මේ විදිහට ගාගත්තා තෙල් ගාගෙන දැන් දාන්න මොනවාද කරන්නේ කරකෝසේ අනාගත මිශ්‍රණේ මෙන්න මේ විදියට දාලා මෙන්න මෙහෙම කරගෙනවා ඕ ෆෝන් එක කරගෙන පොඩක් රවුම අවුල් ගියා ගන්න කනකොට රවුම් බලන්න නැති හින්දා ඒකනේ විනාඩි දෙකක් තුනක් වීඩියෝ කරපන්. ඊට පස්සේ අපි ඒක හැදෙන අතරතුර තෝසෙ කාලා පෙන්නන්නම් මේව තමයි කන්නේ ඕක ගොම තමයි මේ තියෙන්නේ නිසාදියක් අගේ තෝසෙ කණ්ඩ හදපු සම්බෝලේ ඉන්න කාලා බලන්න අපි පොඩ්ඩක් කාලා බලමු. මරු what is this සියඹලා වැඩි සුපිරි රහ තියනවා මේක උපරිමයට ඉතින් අපිට අද තෝසෙ හදන්න අදහස දුන්නේ ලක්සිරි නලින් නමුත් කියන්න දුකයි ඔහු මේ වෙලාවේ නෑ මං හිතනවා ඔහු දවස් ස්වල්ප මොහොතකින් තෝසෙ රස විඳින්න පැමිණෙවි කියලා මේ බලන්න තෝසෙ කන විදිහ. කොහොම තමයි කන්නේ හැබැයි මම මොකද දාන්නේ කොහොම කන්නේ මේ විදිහට තමයි තෝසෙ කඩ වුණාම පේන්නේ ඊට පස්සේ තෝවාගෙන හිටපන් තව එකක් හදනකම් ඒක හරියටම හදන විදිහ පේන්නන්න බෑ චුට්ටක් ඩැමේජ් වෙලා අපි ඒකට පස්සේ සෙලෝ ටේප් එකක් ගහනවා ඔබ ගණන් ගන්න දෙයක් නැහැ මිනිස්සු අතින් මේ වගේ මේ විදිහට කාර්යයක් කරලා අයත් මෙන්න මෙහෙම ගානවා මේ බටර් නෙමෙයි තෙල් අපි එච්චර පොස් නැති හින්දා තෙල් ගානවා දැන් අයත් අර තෝසෙ මිශ්‍රණේ මෙන්න මේ විදිහට හැන්දක් කට කපලා හැන්දක් අරගෙන හරියටම මෙන්න මේ විදිහට දාලා දැන් කර කන්න තියෙන්නේ අපේ අවුලන්නේ මේ තැටි අවුලක් ඉන්න තමයි මේ තෝසෙ හරියට රවුමට එන්නේ නැත්තේ එයාගේ එයාගේ අනේ වතුර බොන්නදී හමින්ද දැන් ඉදෙනකන් ඉන්න මම මේ විදිහට හොඳට ඉදෙන්න ඕනේ තෝ හිතුවදාම ගෙඩියක් කියලා ඔයාලට පේන ඇති හිල් දාලා ලස්සන්ට සුවඳක් දැනෙනව නේද ඔයාලට මෙන්න මේ විදිහට තව වතුර චුට්ටක් දාලා දියාරු ගතියට මේක හදා ගන්නවා එතකොට රවුම හදා ගන්න ලේසි මේ තියෙන්නේ හදාගත්ත තෝසෙ. එතන තියෙනවා චුට්ටක් තෝසෙ බර ගාන. ඒ හැම එකම චුට්ටක් ඩැමේජ් වෙලා තියෙන්නේ. කනකොට අපි දැන් ඔව චුට්ටකින් තව ටිකකින් සර්ජිකල් ටිකක් දාලා ප්ලාස්ටර් ගහන්න කියලා තමයි හිතන්නේ. කියන්න බෑ තෝසෙ වල තියෙන රහට සර්ජිකල් දාලා ප්ලාස්ටර් ගහන්නත් තෝසෙ ඉතුරු වෙයිද කියලා. මෙන්න මේ අවස්ථාවේ ඔයාලට පේනවා කනවා. හදන්න කලින් කනවා. කොහේ ඉතුරු වෙන්නද තෝසෙ? තෝසෙක අනිත් පැත්ත හරවලා දාගන්න චූට්ටක් කරලා පේනනේ ඒ තමයි රස වේගෙන එනවා ගණන් ගන්න එපා ඔය තියෙන තෝසෙ දැන් අන්න අර විදිහ අනිත් පැත්ත හරවලා යන්නේ අයෙත් තෙල් ගා ගන්න හොඳට තෙල් ගෑවේ නැත්තම් මේක ඇලෙන්න බලනවා දැන් අවසාන අදියර යන්නේ ඔව් තව තෝසෙ දෙක තුනකට විතර තියෙන මිශ්‍රණේ අර දැක්කද උකු ගතිය ගිහිල්ලා ඒක දියාරු ගතියට ආවම හොඳට රවුම හැදෙනවා. මට සාගතේ තෝසෙ ගාලක් සාගත බත් කෑව මුරුක්කු කෑව තෝසෙ කෑව බලන්න ඔයාලට ඕන ඩෙකරේෂන් එකට තිබ්බට උනක් දාගන්න පුළුවන්. අපි මේ අයනේ තියාගෙන ඉන්නේ තිබ්බට ටික දාන්න. අම්මා
එන මේට දුන් දාලා තෝසේ හැදෙනවා. පේනව නේද දුම යනවා. එක මද ගින්දරේ තමයි තියාගන්න ඕනේ නැත්නම් තැටියට ඇලෙනවා. ඔය පේනවනේ තියාගෙන ඉන්න ගින්දර ප්‍රමාණය. අම්මට කිරි ඩැමේජ් වුණා. නෑ ගානක් නෑ. ඒක චුට්ටේ පාන් පිටි චුට්ටක් දාලා ඒක පිටි මිශ්‍රේ චුට්ටක් දාලා අපිට ඒක එකතු කරන්න පුළුවන් අය. නෑ තෝසික. හිල් තියෙන ඒවා ගණන් ගන්න නෑ අපි කනකොට. මංගු කැත්තටම දාන්නේ මේ ඉන්නේ තෝසි. කන්න පටන් ගත්ත කෙනා කාලා දැන් අජීර්ණ තත්ත්වයට එළඹිලා තියෙන්නේ. ඕ වීඩියෝ ඒක පේන බොද වෙලා වගේ පොරේ. මෙන්න මෙහෙම කන්නේ. ගණන් ගන්න එපා මෙතන කෑපත රෝගියෙක් ඉන්නවා. එයාට හැම වෙලේම කන්න ඕනේ. අපි ඉතින් හිත දෙන්න මුකුත් කියන්නේ ඉල්ලන දේ දෙනවා යාට කන්න. දීපියාව මට බිස්කට් ඕන? අයින්ද අපි බිස්කට් එකක් දෙන්න යාට යන්නේ. බිස්කට් කන්න. ඔක දීපියා. වීඩියෝ එකක් තිබේ. ගණන් ගන්න එපා ඒක. ඒක පොඩි මිස්ටේක් එකක් කියලා ඉතින් චුට්ටක්. හොඳටම පළපුරුදු අය නෙමෙයි තාම පුහුණු වෙමින් පවතින විදිය තමයි පේන්නේ ඔයාලට. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියයි ලෝක වැඩ කරපුවා. ෆ්‍රෙන්ඩ්ස් මේ තියන්නේ පුට්ටෝඩි ඩැමේජ් එකක්. මේ තියන එවලින් නම් කණ්ඩ තමයි මේ කණ්ඩ ඉපදිච්ච ළමයි මෙයාලා. පේනවා නේද හොඳට කනවා. ඉන්න තව පාරක් පෙන්නම තෝසේ මිශ්‍රණය. නෙමෙයි තෝසේ කණ්ඩ හදපු සම්බෝලේ. පේනවා නේද? ඒක ගුරු පාටට වෙලා තියෙන්නේ සියඹලා මිශ්‍රණය වැඩි වෙලා. අඩේ මට ඔය අදස් වලින් ආව මම මුලින් ඉඳලා වීඩියෝ කරනවා. අවුලන්නේ. කැපත රෝගිය. මේ අවස්ථාවේදී පුරා කාලෙමුනේ සෝදා කියනවා. අඩේ ටිකක් විතර හැදුවද මන්ද බං? අවසානයේ ලොකුට හදා ගන්න මේ ආකාරයට දමා ගන්නවා. හරි ඉවරයි. හරි ළමයි. මෙන්න මේ විදිහට තමයි අවසාන අදිය. මේ තියෙන්නේ අවසාන තෝසේ. පේනවා ඒක නම් චුට්ටට රවුමට ආවා ලස්සනට. මේ තියෙන්නේ හදපු තෝසේ. මම තෝසේ පැකට් එක පෙන්නන්න තිබ්බ තෝසේ පැකට් එක තියෙනවා. මේ තියෙන්නේ පැකට් මෙන්න මේ පැකට් එක ගන්න ඔයාලා ගද්දි මේක තියෙන හුලම් මුදලාලිලාගේ කඩේ. තියෙන්නේ ගාලට පේන්නේ නේද ගාන පේනවද? එදා ඔච්චර ටවුන් කියලා කුමාරකෙන් ගණන් ඕක කොපිය කියලා කඩේකට ගලන් ගත්තනේ. අද උඹලා දවසේ කොහොමද නරන් කියලා ගාන 485යි. අවසාන තෝසේ මෙන්න මේ විදිහට දාන්නේ. ඒක දාන්නේ ඊරිසියා නෑ අස්වහවැදලා තෝසෙට. මේ වීඩියෝ කරන කෙනාගේ අස්සහ වෙනවා ගණන් ගන්න. අපසානයකට අපි තිබ්බට්ටක් දාන්න කියලා හිතන්නේ දැන් තිබ්බට්ටක් දාන්න වෙන්නේ. මේ පේනවනේ. යම්මේ. නිශාන්ත අයියා. ඇයි? මංගේ කනවා තාම කනවා. හිමීට කන්න හිර වෙයි. චාලා කන්න. බලමු. පෑනේ ඔක්කොම දාන්න. දාන්න මේක හොඳ කෑලි තියෙනවා. දැන් ළමයා කන්න. දැන් කන්න තමයි තියෙන්නේ. දැන් අපි පිළිගන්නු මේක. පළකෝ යන්න. අල්ලන්නට ඔතන්න දීපිය. අපි දැන් මේ හොතරන අපි දන්සලා දෙන්න හදන්න දැන්. තෝසි දාන්න. මේ දන්සලේ මුල් හිමිකරු. මූලේ දාගන්න. තෝසම්
සම්පත්දායක කවුද? මේනි සම්පත්දායක. අදහස් දුන්න පුද්ගලයා මේ අවස්ථාවේ මෙතන නෑ. අපි ඔහුවත් ඉතාමත් ආදරයෙන් මතක් කර සිටිනවා මේ අවස්ථාවේදී. හදන්න නැති වුණත් කණ්ඩ ඉන්න එක ගැන ඇත්තටම සතුටු වෙනවා. මෙතෙන් තොසේ. මේ තියෙන අපේ මිනිස්සේ. මේ තියෙන්නේ තොසේ. අනේ කන්නේ නැහැ බං. සිය වැඩ කරාට පස්සේ ඒවා හොඳට අය ගත්ත දේවල් ඒ විදිහටම සුද්ධ පවිත්‍ර කරලා තියන්න ඕනේ. මේ